ඔන්න යාළුවනේ අද දැනුමට විනාඩියක් තුලින් අපි කතා කරන්න යන්නේ හරිම අපූරු ඒ වගේම අනාගත ලෝකය වෙනස් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න මාතෘකාවක් ගැන. ඒ තමයි නැනෝ තාක්ෂණය. ඇත්තදම කිව්වොත් නැනෝ තාක්ෂණය කියන්නේ මෑත කාලීනව මුළු ලෝකයේම අවධානයට ලක්වුණු හැමෝම කතා බහ කරන ක්ෂේත්‍රයක්. විද්‍යාඥයන් පවා මේ ගැන පුදුම වෙලා ඉන්නේ. ඔබ හිතන්නේ නැනෝ තාක්ෂණය කියන්නේ මිනිස්සු විතරක් හදපු අලුත් දෙයක් කියලාද? නෑ. ඇත්තටම ස්වභාව ධර්මය මේ නැනෝ ව්‍යුහයන්ගෙන් නැනෝ ස්ට්‍රක්චර්ස්ගෙන් හරිම පොහොසත්. ඒ වගේම මේවා වසර මිලියන 500කට වඩා පැරණි. හිතන්න අර පියවි ඇසට පේන්නේ නැති තරම් කුඩා සයනෝ බැක්ටීරියාවල සිට අපි දකින ලොකු ගස් දක්වාත් කුඩා කෘමීන්ගේ සිට ලොකු සතුන් දක්වාත් හැම ජීවියෙකුගේම මූලික ක්‍රියාවලියෙන් සිද්ධ වෙන්න මේ නැනෝ ව්‍යුහයන් උදව් වෙනවා. ඒ කියන්නේ අපේ ඇසට නොපෙනෙන මේ පුංචි ව්‍යුහයන් තමයි ජීවිතයේ පැවැත්මට ලොකුම සේවයක් කරන්නේ. දැන් මානව තාක්ෂණයේ අලුත්ම රැල්ලක් ඇති වෙලා තියෙන්නේ මේ ස්වභාවික නැනෝ ආකෘතීන් දිහා බලාගෙන ඒවා අනුකරණය කරමින් අලුත් දේවල් නිර්මාණය කරන්නයි. ඉතින් අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ ඒ වගේ ස්වභාව ධර්මයෙන් අපිට උකහාගත හැකි අපූරු අදහස් කිහිපයක් ගැනයි. විශේෂයෙන්ම සත්වලෝකය තුළ මේ නැනෝ තාක්ෂණය ස්වභාවිකවම කොයිතරම් දුරට භාවිතා වෙනවද කියලා අපි බලමු. බොහෝ වෙලාවට සතුන්ගේ දේහය මත තියෙන නැනෝ ව්‍යුහයන් උදව් වෙන්නේ ඒ සතුන්ට ව්‍යුහාත්මක වර්ණ ලබා දෙන්න සහ චලනය සඳහායි. සත්වලෝකයේ නැනෝ තාක්ෂණය ගැන කතා කරන විට වඩාත්ම විශ්මිත දේ වන්නේ සතුන් ලබා ගන්න ව්‍යුහාත්මක වර්ණයයි. අපි දකින සාමාන්‍ය වර්ණක හෝ ඩයි වර්ගලගේ නෙමෙයි මේ ව්‍යුහාත්මක වර්ණ ඇති වෙන්නේ ආලෝකය පරාවර්තනය වන සහ විසුරුවා හරින ඊටාම කුඩා නැනෝ ව්‍යුහයන් නිසායි. සමනලුන්ගේ පියාපත් සහ කුරුමියන්ගේ පිටත සන්නාහය දෙස බැලුවොත් ඒවායේ ඇති විචිත්‍රවත් වර්ණ ලැබෙන්නේ ෆෝටෝනික ස්පටික නම් වූ නැනෝ අරාමගෙන්. මේ ස්පටික තල අතර ඇති සිදුරුවල පළල ස්ලිට් විත් අණුව යම් යම් වර්ණ උත්පාදනය කිරීමට ආලෝකය පාලනය කරනවා. මේවා නිර්මාණය වී ඇත්තේ චිටෝසන් වනි කාබෝහයිඩ්‍රේට හෝ කෙරටින් වනි ප්‍රෝටීන වලිනුයි. සාමාන්‍ය වර්ණක හිරු එළියට නිරාවරණය වුණත් කාලයත් සමග මැකී ගියත් මේ නැනෝ ව්‍යුහාත්මක වර්ණ වසර මිලියන ගණනක් වුණත් නොවෙනස්ව පවතිනවා. තවත් පුදුම හිතෙන දෙයක් තමයි සමහර සතුන්ට මේ ස්පටිකතල අතර දුර වෙනස් කිරීමෙන් තමන්ගේ දේහ වර්ණය ක්ෂණිකව වෙනස් කරන්න පුළුවන් වීම. විශේෂයෙන්ම උරගයින් තමන්ගේ සමේ සෛලවල ඇති ස්පටික සැකැස්ම වෙනස් කරමින් ආලෝකය පරාවර්තනය වන ආකාරය පාලනය කරනවා. ඔවුන් මේ තාක්ෂණය භාවිතා කරන්නේ සතුරුන්ගෙන් සැඟවීමට, අනතුරු එළවීමට, හෝ හිරුගෙන් තාපය අවශෝෂණය කර ගැනීමටයි. අද වන විට විද්‍යාඥයන් මේ ස්වභාවිත ක්‍රියාවලිය අනුකරණය කරමින් ඊටාම සංවේදී ආර්ද්‍රතා සංවේදක සහ උෂ්ණත්ව සංවේදක නිපදවීමට සමත්ව සිටිනවා. නැනෝ තාක්ෂණයේ ඇති විශ්මිත බව වඩාත් හොඳින් පැහැදිලි වන්නේ සතුන් සහ ශාකවල චලනයන් මෙන්ම ඒවායේ පෘෂ්ඨයන් ක්‍රියා කරන ආකාරය අධ්‍යයනය කිරීමේදී. අද අපි මේ පිටපතේ අවසාන කොටසින් බලමු සබහාදහමේ මේ නැනෝ රහස් මිනිස් තාක්ෂණයට උදව් වෙන්නේ කොහොමද කියලා. චලනය සහ ආරක්ෂාව සඳහා නැනෝ ව්‍යුහයන්. මෝරේකු සමදෙස බැලුවොතින් එය කුඩා දත් වගේ කොළපු ඩෙන්ටිකල්ස් මිලියන ගණනකින් වැසී ඇති බව පෙනවා. මේවා නැනෝ මට්ටමේ සියුම් ව්‍යුහයන් වන අතර එමගින් ජලය ගලා යන විට ඇතිවන ඝර්ෂණය අවම කරනවා. විද්‍යාඥයන් මේ මෝර සමේ ආකෘතිය භාවිතා කරමින් පිහිනුම් ක්‍රීඩකයන් සඳහා වේගයෙන් පිහිනන්න පුරුවන් විශේෂ ඇඳුම් සහ නැව්වල වේගය වැඩි කරන පෘෂ්ඨයන් නිර්මාණය කිරීමට සමත්ව සිටිනවා. එසේම හූනේකුට බිත්තියක හෝ වීදුරුවක ඉතා පහසුවෙන් ඇලී සිටීමට හැකි වී ඇත්තේ උගේ පාදවල ඇති මිලියන ගණනේ නැනෝ කෙඳිටි නිසායි. මෙහිදී ක්‍රියාත්මක වන වැන්ඩ වාල්ස් නමු දුර්වල ආකර්ෂණ බලය නැනෝ මට්ටමේදී ඉතා ශක්තිමත් ඇලවුමක් නිර්මාණය කරනවා. මේ තාක්ෂණය අනුකරණය කරමින් මිනිසා විසින් ඕනෑම පෘෂ්ඨයක ඇලවිය හැකි පුද්ගලයෙකුගේ බර පවා දරාගන්න පුරුවන් නැනෝ ඇලවුම් පද්ධති දැනටමත් නිර්මාණය කර තිබෙනවා. ශාක සහ ක්ෂූද්‍රජීවී ලෝකයේ නැනෝ රහස්. නෙළුම් පත්‍රයක් මත වතුර බිඳුවක් රැඳෙන්නේ නැතුව පෙරලී යන්නේ එහි මතුපිට ඇති නැනෝ ව්‍යුහයන් නිසායි. මේ නෙළුම් ආචරණය ලෝටස් ඉෆෙක්ට් ලෙස හැඳින්වෙනවා. මෙමගින් පත්‍රය ස්වයංක්‍රීයව පිරිසිදුවන අතර අදවන විට රෙදිපිලි සහ පින්තාරු කර්මාන්තයේදී කුණු නොගෑවෙන ජලය නොරැඳෙන නිෂ්පාදන බිහි කිරීමට මේ නැනෝ තාක්ෂණය යොදා ගනිනවා.
අවසාන වශයෙන් වෛරස් පවා ස්වභාවික නැනෝ අංශු ලෙස සැලකිය හැකි. වෛරසයකු ප්‍රමාණය නැනෝමීටර් 20ත් 500ත් අතර වෙනවා. මේවායේ ව්‍යුහය අධ්‍යයනය කිරීමෙන් ජෛව වෛද්‍ය බයෝමෙඩිකල් ක්ෂේත්‍රයේ නව එන්නත් සහ පිළිකා නාශක ඖෂධ සිරුරේ නිශ්චිත ස්ථානයකටම යොමු කිරීමට විද්‍යාඥයන් සමත්ව සිටිනවා. ඉතින් යාළුවනේ මේ පුංචි නැනෝ ලෝකයේ ඇතුලේ සැඟවී රහස් තවමත් අපේ අනාගතය වෙනස් කරමින් පවතී. මෙවැනි විද්‍යාත්මක සහ තාක්ෂණික තොරතුරු දිනපතාම දැනගැනීමට අපේ දැනුමට විනාඩියක් YouTube චැනලය දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වීඩියෝව වැදගත් කියලා හිතෙනවනම් ඔබේ යාළුවෝ අතරත් බෙදා හරින්න අමතක කරන්න එපා. ස්තුතියි.